එකේදී අපි කතා කරන්නේ ඇක්සස් යෙදුම හරහා අපි හදාගත්ත ඩේටාබේස් එකේ වගු නිර්මාණය කරන්නේ කොහොමද කියලා. වගුවක් නිර්මාණය කරන්න අපි මුලින්ම create tab එකට ගිහින් ඒකේ table design කියන එක තෝරන්න ඕනේ. table design කියන එක තේරුවාට පස්සේ අපි මුලින්ම අපි හදන වගුවේ ශේෂ්ත්‍ර නාම ඇතුළත් කරගන්න ඕනේ. ඒ වගේම තමයි ඒ එක් එක් ශේෂ්ත්‍රයට අනුරූප data type එක දත්ත ප්‍රරූපය ඇතුළත් කරගන්න ඕනේ. ඉතින් මේ database එකට අදාළව වගු දෙකක් අපි නිර්මාණය කරනවා. මේ වගු දෙක ඔයලාගේ text box එකේ තියෙන student table එකට අදාළ කරන මෙන්න මේ වගු දෙක. හරි, අපි බලමු කොහොමද පළවෙනි වගුව student table එකට අදාළ ශේෂ්ත්‍ර ඇතුළත් කරගන්න කියලා. හරි, එතකොට පළවෙනි ශේෂ්ත්‍රය තමයි ඇතුළත් වීමේ අංකය. අපි ඒක register number කියලා මේ විදිහට දෙමු. මතක තියාගන්න ශේෂ්ත්‍රයක නමෙන් වචන අතර අපි හිස් තැනක් යොදන්නේ නැහැ. ඒ සඳහා අපි underscore සලකුණ භාවිතා කරනවා. ඉතින් data type එක අපි දෙන්නේ text කියලා. ඊළඟට student ගේ name එක දෙන්න ඕනේ. අපි ඒක student name කියලා මේ විදිහට දෙමු. මෙතනදිත් වැදගත් කරුණක් තමයි අපිට මෙන්න මේ name කියන වචනය විතරක් ශේෂ්ත්‍රයේ නම ලෙස යොදන්න බෑ. එහෙම වුණොත් ඒක error message එකක් විදිහට ඔයාට මේ විදිහට පෙන්නනවා. ඒ හින්දා ඔයා මෙතනදී name කියන වචනය යොදන්න නැතුව ඒක std එහෙම නැත්නම් student name වගේ විදිහට වෙනස් කරගන්න. ඊළඟට උපන් දිනය. එතකොට උපන් දිනය සඳහා ගැලපෙන දත්ත ප්‍රරූපය වෙන්නේ date and time. ඊළඟට දුරකථන අංකය. ඉතින් දැන් දුරකථන අංකයේදී අංක වලින් උනත් අපි දුරකථන අංකය ඇතුළත් කරන්නේ ඒකට ගැලපෙන දත්ත ප්‍රරූපය වෙන්නේ text. මොකද දුරකථන අංකය සංඛ්‍යාත්මක වටිනාකමක් සහිත දත්තයක් නෙවෙයි. ඊළඟට ඇතුළත් වීමේ ගාස්තුව අපි ඒක fees කියලා ලබා දෙමු. ඉතින් මේ ඇතුළත් වීමේ ගාස්තුව ගත්තාම මේකට ගැලපෙන දත්ත ප්‍රරූපය තමයි currency. හරි. ඉතින් මේ විදිහට අපි මේ ශේෂ්ත්‍ර වලට අදාළ දත්ත ප්‍රරූප ලබා දුන්නට පස්සේ මෙන්න මේ field properties කියන එක හරහා අපිට පුළුවන් අපිට අවශ්‍ය කරන ශේෂ්ත්‍රයේ මේ අපි හදාගත්ත දත්ත ප්‍රරූපයට තවත් ගුණාංග එකතු කරන්න. උදාහරණයක් විදිහට දැන් ටෙලිෆෝන් නම්බර් එක ගත්තොත් ඒක characters 10කින්නේ තියෙන්නේ. ෆෝන් නම්බරේ ඉලක්කම් 10නේ තියෙන්නේ. එහෙනම් අපිට පුළුවන් මෙන්න මේ field size එක 10කට අඩු කරන්න. එතකොට අපිට මේ ටෙලිෆෝන් නම්බර් එක ටයිප් කරන්න තියෙන කොටසේ ඉලක්කම් 10කට වඩා ටයිප් කරන්න බෑ. ඒ වගේම තමයි දැන් බර්ත්ඩේ කියන එක සිලෙක්ට් කරොත් අපිට පුළුවන් එතනදී ඒ දිනය පෙන්වන ෆෝමැට් එක වෙනස් කරන්න. මේ field properties වලට ඇවිල්ලා ෆෝමැට් කියන එකෙන් අපිට උපන් දිනය පෙන්වන්න ඕන කරන ෆෝමැට් එක වෙනස් කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට මම මෙතන short date කියන එක දෙනවා. ඒ වගේම දැන් අපිට මේ fees එහෙම නැත්නම් currency කියන data type එකෙන් තෝරාගත්ත field එකට අපිට පුළුවන් වුණා නම් මේ currency format එක වෙනස් කරන්න. උදාහරණයක් විදිහට මම මෙන්න මේ fix කියන එක තෝරනවා. ඒ වගේම decimal place ඒ කියන්නේ දශම ස්ථාන අවශ්‍ය නැත්නම් අපිට පුළුවන් දශම ස්ථාන ඉවත් කරන්න. ඉතින් ওই විදිහට අපේ වගුවේ එක් එක් ශේෂ්ත්‍රයට අදාළව තෝරාගත්ත දත්ත ප්‍රරූපයට අදාළ මෙන්න මේ field properties වෙනස් කරන්නත් පුළුවන්. ඊගාවට වැදගත්ම දේ තමයි දැන් අපි මේ වගුව සේව් කරන්න කලින් මේ වගුවේ ප්‍රාථමික යතුර, ඒ කියන්නේ primary key එක තෝරන්න ඕනේ.
ඉතින් මේ හදන ශිෂ්‍ය වගුවේ ප්‍රාථමික යතුර විදිහට ගැලපෙන්නේ මෙන්න මේ ශිෂ්‍යයා හඳුනා ගන්න රෙජිස්ට්‍රේෂන් නම්බර් එක. එහෙනම් අපි මේ ෆීල්ඩ් එක මේ විදිහට තෝරලා මේ උඩ table tool design කියන ටැබ් එකේ වම් පැත්තේ තියෙනවා primary key. ඉතින් මෙන්න මේ primary key කියන tool එක උඩ ක්ලික් කරනවා. එතකොට අපි අර තෝරාගත්ත ෆීල්ඩ් එක ඉස්සරහේ මෙන්න මේ විදිහට key එකක් එහෙම නැත්නම් යතුරක සලකුණක් අපිට බලා ගන්න පුළුවන්. හොඳයි. දැන් එතකොට අපි මේ වගුව සේව් කරන්න ඕනේ. ඉතින් අපි මේ වගුව සේව් කරන්නේ ෆයිල් වලට ගිහිල්ලා එතන save object කියලා තියෙනවා. ඉතින් මේ save object කියන එකෙන් ඔයාලට පුළුවන් ඔයාට ඕන කරන හරි නමක් දීලා වල්ලා උදාහරණයක් විදිහට අපි නම දෙමු student table කියලා. මේක අපි save කරන්නේ table කියන කොටස යටතේ. ඉතින් අපිට මෙතනදී file object save කරනකොට query එකක්ද save කරන්නේ, form එකක්ද save කරන්නේ, report එකක්ද කියලා තෝරන්න පුළුවන්. ඉතින් දැන් අපි මේ හැදුවේ අපේ table එකනේ. අපි ඒක table කියන category එකෙන් තමයි save කරන්නේ. ඊට පස්සේ මෙතන okay button එක උඩ click කරනවා. ඊට පස්සේ අපි අහපව home කියන එකට ගිහින් බැලුවොත් ඔන්න අර object navigation pane එකේ අපිට දැන් table කියන category එක යටතේ අපේ පළවෙනි table එක බලා ගන්න පුළුවන්. හොඳයි. ඊළඟට අපි අපේ දෙවෙනි table එක හදන්න පටන් ගමු. මම මෙතනින් student table එක close කරනවා. ඒ වගේම ආයෙ පාරක් create වලට ගිහිල්ලා table design කියන එකකින් දෙවෙනි table එක හදන්න පටන් ගන්නවා. හරි. අපි ඊගාවට හදන්නේ මෙන්න මේ marks table එක. එහෙම නැත්නම් ලකුණු වගුව. හොඳයි. ඒකෙත් අපිට ශේත්‍ර කිහිපයක් හදන්න තියෙනවා. පළවෙනි ශේත්‍රය තමයි field එක තමයි විභාග අංකය. හරි. අපි එතකොට ඒක දෙමු index number කියලා. ඉතින් මෙයා විභාග අංකයට දාලා data type එක වෙන්නේ text. ඒ වගේම තමයි දැන් මේ ලකුණ IT සිසුව හඳුනා ගැනීම සඳහා අපි අර student table එකේ ඇතුළත් වීමේ අංකය කියන එකත් මේ ලකුණු වගුවට දාගන්න ඕනේ. හරි. ඒ හින්දා අපි දෙවෙනි ශේත්‍රයේ විදිහට ඔන්න අර student table එකේ primary key එක ගෙන්න ගන්නවා. එතකොට අපි ඉගෙන ගත්ත පාඩමේදී මේ වගේ එකකට කියන්නේ අපි ආගන්තුක යතුරු foreign key කියලා. ඒකේ data type එක text තමයි. ඊළඟට ඔන්න එක් විෂයන් වලට අදාළ ලකුණු ඇතුළත් කරගන්න අපි ඒ විෂයන් වලට අදාළ ශේත්‍ර හදා ගන්න ඕනේ. ගණිතය, හරි. ඉතින් දැන් මෙතනදී ලකුණ කියලා කියන්නේ අපිට සංඛ්‍යාත්මක වටිනාකමක් ඉඳලා data type එක number කියලා තෝරන්න ඕනේ. ඊළඟට විද්‍යාව, ඊළඟට ඉංග්‍රීසි, හරි. ඊළඟට මේ ලකුණ අයිති වර්ෂය අපි ඒක year කියලා දෙමු. හරි. ඉතින් මෙතනදී බලන්න මේ year කියන එක වර්ෂය කියන එකත් මේ reserved word එකක් විදිහට හඳුන්වනවා. ඒ හින්දා අපිට ඒකේ විදිහටම type කරන්න බෑ. අපි ඒකට exam year කියලා මේ විදිහට නම වෙනස් කරගමු. හරි. ඉතින් මෙතනදී අපි වර්ෂය තෝරන්නේ text කියන data type එක, date and time නෙමෙයි. හරි. ඉතින් දැන් අපි ලකුණක් ගත්තාම ඒ ලකුණ ඇතුළත් කරනකොට අපිට දශම ස්ථාන ඕන නැහැ. ඒ හින්දා ඔයාට මේ decimal place කියන එක 0 කරන්නත් පුළුවන්. හොඳයි. ඔන්න අපි දැන් එහෙනම් අපේ ලකුණු වගුවත් නිර්මාණය කරගෙන අවසන්. අපි දැන් මේකත් එහෙනම් සේව් කරගමු. ෆයිල් වලට ගිහිල්ලා save object as කියන එකෙන් අපි මේකට දෙමු marks table එක කියලා.
අපි මේක සේව් කරගන්නවා. හරි ඔන්න බලන්න එතකොට ප්‍රයිමරි කී එක අපි දුන්නේ නැති හින්දා අපිට කියනවා ප්‍රයිමරි කී එක ඇඩ් කරන්න කියලා. එහෙනම් අපි ආයෙ පාරක් ටේබල් එකට ගිහින් ප්‍රයිමරි කී එක විදිහට බලන්න. එතකොට දැන් ඇක්සස් වලින්ම අපිට වෙනම කී එකක් හදලා දීලා තියෙයි. දැන් අපිට ඒක ඕන නැත්නම් අපි ඒ ශේෂ්ත්‍රය මකනවා මෙන්න මේ delete කියන තැන. ඊට පස්සේ අපි මේ index number කියන ශේෂ්ත්‍රය තෝරලා මේක තමයි අපේ ප්‍රයිමරි කී එක විදිහට තෝරන්නේ. හරි ඊට පස්සේ ආයෙ පාරක් මම ෆයිල් වලට ගිහිල්ලා එතනින් save object as කියන එකෙන් මේ වගුව save කරනවා. හරි දැන් අපි home එකට ගිහිල්ලා බැලුවොත් home tab එකේ අපිට පුළුවන් marks table එක සහ student table එක මේ විදිහට බලා ගන්න. හරි ඊගාවට අපි බලමු කොහොමද අපි හදාගත්ත වගුවලට දත්ත ඇතුළත් කරන්නේ කියලා. ඉතින් අපිට වගුවට ඍජුවම දත්ත ඇතුළත් කරන්න අවශ්‍ය නම් අපිට පුළුවන් මෙතනදී මේ වගුවේ නම ඩබල් ක්ලික් කරන්න. එතකොට වගුව මේ විදිහට විවෘත වෙනවා. මේකට කියනවා අපි වගුවක data sheet view එක කියලා. data sheet view එක කියලා. ඔයාලට මේ වගුවේ යම් වෙනසක් කරන්න ඕනේ නම් එතකොට අපි කරන්නේ මේ වගුව select කරලා මෙන්න මේ view කියන කොටසේ design view කියන එක තෝරලා design view එක නැවත ලබා ගන්න එක. ඉතින් ඔයාලට පුළුවන් වගුව හදනකොට අපි අර දුන්නු ශේෂ්ත්‍රවල යම් වෙනසක් කරන්න ඕනේ නම් ඒ වෙනස්කම් කරන්න. ඉතින් වගුවට දත්ත ඇතුළත් කරනකොට අපි තෝරන්නේ data sheet view කියන එක. හරි එහෙනම් ඔන්න අපි අපේ වගුවේ පළවෙනි ළමයාට අදාළ විස්තර ටික සිසුවට අදාළ විස්තර ටික තමයි ඇතුළත් කරන්න යන්නේ. හරි අපි දෙමු මෙතනදී ශිෂ්‍යාංකයේ විදිහට S.0.1 අපි පළවෙනි ළමයාගේ නම විදිහට දෙමු අමල් කියලා. අපි යාගේ බර්ත්ඩේ එක අපිට මෙතන බර්ත්ඩේ එක ටයිප් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මේ කැලෙන්ඩර් අයිකන් එකක් පේන්නනවා. මේක උඩ ක්ලික් කරලා මෙතනින් අපි කැමති දිනයක් තෝරන්න පුළුවන්. හරි ඉතින් මම 2023 දෙසැම්බර් 1 වෙනිදා තෝරගන්නවා. ඊට පස්සේ මෙතන දුරකථන අංකය බලන්න. දැන් මෙතන මේ දුරකථන අංකය අපි ටයිප් කරනකොට හරි මට ටයිප් කරන්න පුළුවන් ඉන්නේ ඉලක්කම් 10ක් පමණයි. හරි මෙතනින් එහාට මම කොච්චර කීබෝඩ් එකේ කීස් එබුවත් එතනින් එහාට ටයිප් වෙන්නේ නැහැ. ඉලක්කම් 10ක් පමණයි ටයිප් කරන්න පුළුවන් ඉන්නේ. ඒ වගේම තමයි මෙතන ෆීස් එක අපි දෙමු ෆීස් එක 500ක් කියලා.